නිකම් බවට ඔයගොල්ලන්ට ඩේ අවුට් එකක් යන්න හිතුණු. ඉතින් හොඳම තැන තමයි නිකම් සීලාවේ හොටෙල්. ඉතින් අද අපි අපේ ආපු ගෙස්ලා ටිකගෙන් අහලා බලමු අද මොනවද ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එන්න යන්න. ඉතින් අපේ හොටෙල් එකේ අද වාට එක්ස්පීරියන්ස් එක කොහොමද? මම යාළුවෝ කට්ටියත් එක්ක තමයි අද ඔයාලගේ හොටෙල් සීලාවිකට ආවේ. ඉතින් මේ ඇත්තටම ස්ටාෆ් එක මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. අනිත් එක තමයි අපි ආපු يعني අපි දුන්න ප්‍රමාණයට අපිට හොඳ සර්විස් එකක් ඔයාලා දුන්නා. ඉතින් මම මේ අවස්ථාවේ thank you කියනවා ගොඩක්ම. ඇත්තටම හොඳයි. ඔයාලත් ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඉතින් අපේ හොටෙල් එකේ කොහොමද අද එක්ස්පීරියන්ස් එක? එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් ඇත්තටම විශිෂ්ටයි. ඒ කියන්නේ අපි යාළුවෝ කට්ටියත් එක්ක ආවේ අපේ 7 දෙනෙක් ආවා. අපි ගෙවපු බජට් එකකටත් වඩා අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. ඇත්තටම ඔයගොල්ලන්ගේ ස්ටාෆ් එක මාර ෆ්‍රෙන්ඩ්ලි. මැනේජර් කිනම්ම ඒ කියන්නේ අපි වාහනෙන් බැස්ස වෙලේ ඉඳන්ම වෙල්කම් එකේ ඉඳන් අපිට හැමදේම ඉස්සලාම හොටෙල් එක වටේ පෙන්නලා ඔයගොල්ලන්ට හම්බ වෙන පැකේජ් එකේ මේ දේවල් තියෙන කියලා ඔක්කොම දේවල් එක්ස්ප්ලেইন කරලා ඊට පස්සේ අපිට අවස්ථාව දුන්නා අපි කට්ටියට කතා කරලා මේක ඔයගොල්ලෝ කැමතිද නැද්ද කියලා කියන්නේ. ඊට පස්සේ අපිට අපි ඒකට කැමති වුණාට පස්සේ ඔයගොල්ලෝ අපිට හොඳ උදේ ඉඳන් හවස වෙනකම්ම හොඳ එක්ස්පීරියන්ස් එකක් දුන්නා. ඇත්තටම ඔයගොල්ලන්ගේ ස්ටාෆ් එකට thank you අපිට මේ වගේ අවස්ථාවක් ලබා දුන්නා. හායි අපි දැන් යනවා. අපි දැන් යනවා අපේ කවදාවත් යන්න හිටු නැති ඩේ අවුට් එකක් අපි යන්නේ ගයිස්. හායි මම තමයි ඩ්‍රයිවර්. තව දෙන්නෙක් එනවා. අපි දෙන්නෙක් නිකන් ඉතින් යන්න. නෑ. මිනිහා තමයි ඉතර ගෑණි තමයි නවි. බලන්නකෝ. වීඩියෝ එකේ තියෙන මොකද කරන්නේ? අවන්නේ. මන්නේ කියන්නේ මටනේ මොන හරි කියනවා. නෑ බටර්ෆ්ලයි ඕර්නමන්ට්ස් හෙල්මට් මේක මේවද ගෑණි කදරේ කරන්න බැරි මේ නේදයි. ඒව තාම සම්මත කරලා නෑ නේ. ඔව් අසම්මත විදියට යනවා. ඔන්න නෑ ඔන්න. ඉන්න බලන්න. හායි ඔන්න දැන් අපේ ඩේ අවුට් එක ඇවිල්ලා තියෙනවා. අපි ඔයාලට පෙන්නන්නම් කියලා. රැඳී සිටින්න අපත් සමග මේ තමයි අපේ ඩේ අවුට් ප්ලේස් එක. මේ ඉන්නේ අපේ නතාලි අක්කා. ඉතින් ඔන්න දැන් අපි යනවා. අපි රූම් එකක් අරගත්තා. ඉතින් බලමු අපේ කට්ටිය දැන් ඉන්නවා රූම් එකේ. ඉතින් ඔයාලට දැන් මොනවද කියන්න දෙන්නේ? හායි අපි වට කොහෙද ඉන්නේ? එදින් ආවේ නිගම්. ඔයාලා ඉන්නවද කම්පිය? මේ ඉන්නේ අපේ නවීන්. ඔයාලට ඔය මොකක් හරි ප්ලේන් සම්බන්ධව මොන හරි ඕන නම් එයාට තමයි කතා කරන්න ඕනේ. හායි මම දිනෂා. ඕගනයිසර්. මේ අපේ ඇනා කවුරුද කුමාරි? මේ ඉන්නේ මෙයාට තමයි මුලින්දම මේ රූම් එකක් ඕනේ කියලා. එයාට නේද? අපි ආනන්ද දුන්නා. හරි මේ ඉන්නේ ඉතින් අකීෂා. හායි. අපේ එකේ පොඩි මේක නේද? මම තමයි පොඩි මේක කෙනා. ඉතින් මේ අයියලා අක්කලත් එක තමයි මං ආවේ මේ ගමන. ගුලි ගහනවා. නවීට වෙන්නේ නේවා. ඉතින් වෙන්නේ. ඔයා කඩලා මෙහාට එන්න එහෙනම්. නෑ මම මේ පැත්තට එන්නම්. ඔයා මෙහෙට. ඔයා මෙතෙන්ට එන්න. නවීට මෙහෙට. ඔයා තුඩට යන්න. බයි බා උන්ගරන් පසන් දෙන්නේ. ඔයා මොනවා? ගණන් පයින්නවා. ඔයාලා ඒ ෆෝන් එක දිහා බලන්න බා. හරි. ඔයාලා බලාගෙන ඉන්න ඕනේ. එක එක අපි කොහොම මුම්මත් එක්ක හරි බලන්න. වීඩියෝ තාම. හරි. ඔව් ඒක කතා කරන්න. ඕක ඔෆ් කරලා ඉතින් අපි සම්පූර්ණ ඉන්නේ. ඒ වීඩියෝ මොනවද දෙනවා කියන්නේ? අපිට ඩ්‍රින්ක් එකක් හම්බුණා. දැන් අපි මේ ඩ්‍රින්ක් එක බොන ගමන් ඉන්නේ ගයිස්. හායි අසම්පුයි කියද්දී. මාර රසයි ඒක. දැන් ෆොටෝ එකක් ගමු.
නයි මොඩ ගන්නේ. මම බලන්නේ ඒක වඩාවුත් ඔව්. මම ඉත අරයා කියලා නවීන පොඩ එහාට. ලින්ක් මාරේ ඕන කියන්න. केनोटी ये जरा यो कोलंग के हाथ में तो खाना ओले जाता लगा दो දැන් ඔයගොල්ලෝ නාන්න දෙන්නේ නෑ අපි ස්නානය මේ අපේ උන් ටික නාන්න ලෑස්ති වෙනවා යා ඔන්න අපි දැන් ඉන්නේ පූල් එකේ අපේ පූල් එකේ බයින ටයිම් එක ආවා අපේ කට්ටිය ඉන්න අපේ කට්ටිය ඊට පස්සේ ඉන්නේ හැමතැනම ඉන්නවා ඈනක් ඉන්නේ ඈනක් වීඩියෝ හයි කියන්න එයා ඉතින් පූල් එකට බැස්සේ නැහැ අපේ කපල් එකක් ඉන්නවා අර කපල් එකක් ඉන්නවා ඉතින් මේ ෆෝන් එක අයිති කරලා හැමතැනම වෙන්නේ විශ්වාස නැහැ මේ ඉන්නේ අපේ බොස් මෙයා ඉතින් අපේ විශාල සුප් එක ගැන මොකද කියන්නේ තියෙන්නේ සුප් එක ඇත්තටම කාලේ ඉඳන් සුප් එකක් බොන්නේ මාරලා ඇත්තටම සුපිරි යන් හොඳටම රස විඳිනවා නෝලක පිස්සෙකද ඔව් වාය මොකද කියන්නේ තියෙන කෑම එක ගැන මම තාම කෑවේ නෑ මේ සුප් එක බී ගන්නත් බැරුව ඉන්නේ අපිට නතලි අලුත් නමුත් හදනවා අපිට. අපි එනකල් ඉන්නවා කියලා දැන් අපි එනකල් කන්න ඉන්නවා කියලා හැමෝම කනවා. ඉතින් අපිට අපිව මුලා කරලා. සින්දු ගැන තමයි බීලා නැතුව ඔහොම නා මුර පොඩක් දෙන්න ඕනේ ඕන ගන්න ඕනේ අනේ එන්නකෝ. අනේ ඔය මොකද්ද උනේ ඒක හොට් නෙයිට
උදැල්ලට කැපුණාම නටන්නේ. අනේ එන්නකෝ. ඔයාට එන්නේ නටන්න. අනේ එන්නකෝ. අනේ එන්නකෝ. මේ නටන්න පුළුවන්. අපි ඉඟි බලන්න තරුණයා එන්නටම. ස්ටාෆ් එක මාර්ග ෆ්‍රෙන්ඩ්ලි. අනිත් එක තමයි අපි ගාස්නේ තියෙන view එක. එන්නකෝ. Hi, hi. Video as a influencer. He came from where? Say hi. Hi. Mr. Dilshan, we need to go to say hi. Say hi. Say hi. Hi. Say hi. Hi. Hi guys! දැන් මේ vlog එකේ අවසානම කොටස තමයි මේ යන්නේ. මේ අපේ කට්ටිය මේ ඉන්නේ මේ නතාලියා අක්කා. Hi. මොන දිල්ෂාන් අයියා ඩ්‍රයිව් කරනවා. ඉතින් මේ දැන් කට්ටියට මහන්සියලු දැන් අපි බීච් ගිහිල්ලා දැන් මේ යනවා. දැන් කට්ටියට මහන්සියලු සමහරක් අය නිදා ගන්න යන්නේ. ඉතින් ඔයා දන්නවනේ හැම ට්‍රිප් එකකම නිදා ගන්න කෙනෙක් ඉන්නවා කියලා. අපි මේ log එකකින් අරන් එන්නම් ඒ කවුද කියලා අපේ සෙට් එකෙන්. ඉතින් මේක තමයි අපේ log එකේ අවසාන කොටස. මේ අපි දැන් තෙල් ගහන්න ආවා දිල්ෂාන් අයියාගේ කායකට